Yeah. Ah. හායි කොහොමද? අද මම අපේ 2 සෙම් එකේ ලෙක්චර්ස් ගෙනියද්දී මම පාවිච්චි කරන පොත හදන්න තමයි හදන්නේ. මං හිතුවා ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්න. අලුතෙන් එන නංගිලට මල්ලිලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. අපිට මේ පාර ඔක්කොම විෂයන් 9ක් තියෙනවා. මම ඒකට හරියන්න පාට 10කින් ඒ කියන්නේ මුල මං ඉස්සරහට කියන්නම්. ඒකට හරියන්න පොත හදන්න මම විෂයන් 9ට සහ ඉස්සරහ පිටුව හදන්න එකම පාට 10කින් A4 කොළ 10ක් ගත්තා. මම මේ පාර මේ පොත තමයි ගත්තේ. මේ ඒකේ පිටු හරියම ලස්සනයි, ෂෝක්. ඊට පස්සේ මං අර කලින් පෙන්නුවේ අයිලයින් එකක් තමයි ගත්තේ. මොකද මගේ මාක පෙන් එක හොස්ටෙල් එකේ. මේ තියෙන්නේ අපේ 2 එකට අපිට BST ඩිපාර්ට්මන්ට් එක යටතේ තියෙන විෂයන්. අපිට ඒක යටතේ විෂයන් 8ක් තියෙනවා මේ පාර. සහ මේ තියෙන්නේ මේ පාර MDS ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට තියෙන එකම විෂය English for Technology level 3 එක. මම මේ පාර පිටු 120 B5 පොතක් තමයි ගත්තේ. ඊට පස්සේ මම ඒ 120 පිටු ටික විෂයන් ගානින් බෙදලා එක විෂයකට පැති 12ක් එන විදිහ තමයි හදාගත්තේ. මේ මං කවර් පේජ් එක හදන විදිහ 2 එකේ මේ සබ්ජෙක්ට් ටික දාලා ක්‍රෙඩිට් ටික දාලා මං ඒක කරද්දි පෙන්නන්නම්. ඊට පස්සේ හැම සබ්ජෙක්ට් එකක්ම පටන් ගන්න තැන කොහොමද මම බෙදන්නේ සහ ඊට පස්සේ ලෙක්චර්ස් ගිහින් කොහොමද මම නෝට් ඩවුන් කරන්නේ කියලා තමයි මං එතන ඒ කටුවට ලියාගෙන තිබුණේ. දැන් මං ගත්ත පාට A4 වලින් ඒ ටික කොයි විදිහට දෙන්නේ කියලා බලලා විෂයන් වලට අර ටිකක් ගැළපෙන විදිහට වෙන් කරගත්තා. මං දැන් සබ්ජෙක්ට් ටිකයි සබ්ජෙක්ට් කෝඩ් ටිකයි ඒ සබ්ජෙක්ට් එකට අපිට හම්බෙන ක්‍රෙඩිට් එකයි ලියලා කවර් පේජ් එක හදාගන්න තමයි හදන්නේ. මං ඒකට තෝරගත්තේ මුලින්ම ලා නිල් පාට කොලයක්. මොකද ඒකට හරි ලස්සනට ගැලපුණා. මං සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් කියන එක දැන් ඔය අර අයිලයින් එකෙන් ලියනවා. අනේ ලියනකොටයි මේ ඒක තුඩ මුට්ට වෙලා කියලා දැක්කේ. පළවෙනි එකෙන්ම කැත වුණා. ඒ වුණාට මං ගා තිබ්බ වෙන එකක් අරගෙන මං ඒක චුට්ටක් හදාගත්තා. දැන් මං කවර් පේජ් එකේ අර ඒ සබ්ජෙක්ට් ටික ලියනවන ගාන පොඩ්ඩක් බලලා ඒ විදිහට මේ කොලේ කපා ගන්න තමයි හදන්නේ. කපාගෙන අපි දැන් අපේ තියෙන සබ්ජෙක්ට් ටිකයි සබ්ජෙක්ට් කෝඩ් එකයි ක්‍රෙඩිට් ටිකයි අපි ලියාගමු. අනේ ලස්සනට ලියලා ඉරි ගහලා සේරමි වුණාට පස්සේ තමා දැක්කේ මං වෙන් කරන්න ඕන නැති තැන්වලිනොත් ඉරි ගහලා වෙන් කරලා නේද කියලා. ඊට පස්සේ මං ඒ කොලේ අයින් කරලා ආයෙත් අලුතෙන් ලියන්න ගත්තා. ඉතින් හරි. දැන් මේක ලියාගෙන ඉවරයි. දැන් මං හැම කෝස් එකකටම අදාළව දැන් වට කවර් පේජ් හදන්න තමයි යන්නේ. අනේ මම මේක වොයිස් කරන්නේ මේ හොස්ටල් එකට ඇවිල්ලා එළියේ ඉඳගෙන කපුටොත් කෑ ගහනවා මෙහි හුළඟත් එක්ක. ඒකට සමා වෙන්න. ඔන්න ඔය පාට ටික තමයි මම කලින් පෙන්වන්නේ ඒක. දැන් අපි හදාගන්න.
මම මේ පාරේ pages send කරලා අර ඒ අර ගොඩට ඕන මට කියන්න තේරෙන්නේ ඕන විදිහට අර bookmark එකක් වගේ ඒක හදාගන්න යන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔය ඔතන ගම් ගාලා අලවලා ඔන්න ඔහොම තියන්න තමයි තියෙන්නේ. ඒක අපිට ඕනි හැඩයකට කපා ගන්න පුළුවන්. අන්නේ මම ඇඟිල්ල තියපු තැනින් එතකොට ඕනි ලස්සනකට කපා ගන්න පුළුවන්. ඒක තමයි මම සංඥා භාෂාවෙන් කිව්වේ. අපේ නංගිවලේ මේ සින්දු දාගෙන ගෙදර මේ වොයිස් කරාට ඇහෙන්නේ නැහැ. ඒ නිසා මම සංඥා භාෂාවෙන් ඒක තමයි කිව්වේ. ඊට පස්සේ මම හැම එකකම cover page එකට ගැලපෙන විදිහට අර කොළ වලිනුත් දැන් අය එකම size එකට වෙන්න කොළ කෑලි ටික කපා ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මං ඒ විදිහට කපාගත්ත කොළ කෑලි ටික. දැන් අපි මේ ටිකිනුත් අර විදිහටම bookmark එක හදාගමු. අපේ පේජ් ටික අන්න එතනින් තමයි අපි රඳවලා තියන්නේ මේකේ. දැන් අපි මේ ටික හැඩවලට කපා ගන්න ඕනි. ඔය තියෙන්නේ මම හදාගත්ත අර චුටි චුටි බුක්මාකුත් නෙමෙයි. ඒවට මොනවද කියන්නේ මන් දන්නේ. මම හදාගත්ත ඒ චුටි චුටි කෑලි ටික. මම මගේ සේරම චුටි චුටි කෑලි ටික කපා ගත්තේ මෙන්න මේ හැඩයට. ඒක ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඔය ඔතනට දාන කෑල්ලත් ඕනි නම් විතරයි දාන්න පුළුවන්. මං නිකන් දැම්මේ මට අර වෙන් කරගන්න ලේසියට. ඒක අපේ පිටු අතරට දැම්මහම ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ ඒක ඔය විදිහට මාක් කරගන්න පුළුවන්. මං අංක වලින් තමයි මාක් කරගත්තේ. ඕක ලොකුවට හදනවා නම් chapter 1 chapter 2 අන්න එහෙම දාලත් ඒක මාක් කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට. මේක ඉතින් එච්චර ඕනම නෑ. අර මගේ සුකුරුත්තන් වැඩ වැඩි නිසා මම ඔය කරේ ඉතින්. කොළ කෑලිත් ඉතුරු වෙලා තිබ්බනේ. දැන් මං මෙච්චර වෙලා හදාගත්ත සේරම ටික පොතට දාන්න යන්නේ. දැන් මම ඔය cover page එකේ ඒ ටික හදා ගන්නවා. දැන් අපි යමු මම මෙච්චර වෙලා හදාගත්ත මගේ පොතේ final look එක බලන්න. මේ ටික හොස්ටල් එකට ගිහින් ලියා ගන්න ඕනේ. මම මේ විදිහට හැම විෂයකටම අදාළ වර්ණකින් මාක් කරගත්තා. මං ඒ විෂයට ගැලපෙන විදිහට මේ කොළ පංච කරලා ඒව ඉස්සරහින් අලව ගත්තා. එතකොට මට තවත් ලේසි ඉක්මනටම පෙරලා ගන්න. මං ඒ හැම එකකම මේ විදිහට තියරි ටයිටල් ප්‍රැක්ටිකල් ටයිටල් කියලා ලියා ගත්තේ. මොකද මට එතකොට එක්සෑම් එකට කලින් අදහසක් ගන්න පුළුවන් මං මොනවාද පාඩම් කරන්න මට තියෙන්නේ. මොනවාද තියරි විදිහට තියෙන්නේ මොනවාද ප්‍රැක්ටිකල් විදිහට තියෙන්නේ කියලා. ඒ විදිහට මම හැම විෂයකටම ලියා ගත්තා. මම දැන් ඔය එක පිටුවක් කොලම් දෙකක් වෙන්න මැදින් රතු පාට පෑනෙන් ඉරක් ගහලා බෙදා ගන්නවා හැම පිටුවක්ම. එතකොට මං ලෙක්චර්ස් ගිහින් නෝට් ඩවුන් කරන්නේ ඒ කොලම් වල. එතකොට ඒක ලේසි පොත පාවිච්චි කරද්දී පිළිවෙලයි සහ පිටුව උපරිම පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. එතකොට මේක තමයි මට